මගේ නම අසංක සමරසේන. මම මුලින්ම මීට වසර 10කට පමණ පෙර ජානකින් මැෂින් එකක් අරගෙන ඒක බීම් වල පවත්වාගෙන ගියා. ඊළඟට ජානක ඉංජිනේර ආයතනයෙන්ම E3 කියන මැෂින් එක ගත්තා. ඒකෙන් ඇත්තටම හොඳ කාර්යක්ෂමතාවයක් තියෙන මැෂින් එකක්. කොහොම අවුරුදු ගණක් කරගෙන යද්දී කලර්සෝඩ් මැෂින් එකක් මිල්ලට ගත්තා. ඒකත් ඇත්තටම අපිටත් සේවාලාභීන්ටත් ලොකු අස්වැලිස්විල්ලක් තියෙනවා. හැමෝම කියනවා මැෂින් එක හොඳයි කියලා. ඇත්තටම ඒ ආයතනෙට ඇතුල් වෙද්දිම පුදුම හැඟීමක් ආවා. ඇත්තටම මේ අපේ රටේ පුද්ගලෙක් මේ වගේ මැෂින් තියාන ඒක ඇතුළට ගියාට පස්සේ ඇත්තටම මාර දෙයක්. ඒ කියන්නේ ලංකාවේ පුද්ගලෙක් මේ වගේ දෙයක් කරනවා කියන එකම ලොකුම හැඟීමක් ආවා ඇතුළට ගියාට පස්සේ. ඒ ආයතනයේ පුද්ගලයන් එක කතා කරද්දි හරි විශ්වාසවන්ත හැඟීමක් ආවා. ඇත්තට මැෂින් එක අනිත් මැෂින් එකක් එක්ක බලද්දි සවිශක්තිමත් කියලා හැඟීම මේ බැලුමට අල්ලද්දි මේක තේරෙන ගතියක් තියෙනවා. ඇත්තට මේක මේ මම නිවැරදි කියලා දැන් ඒක හිතෙනවා. මැෂින් එකේ එන අඩුපාඩු ගොඩක් ඇත්තටම E3 එකේ අඩුයි. හොඳ මැෂින් එකක් කියලා තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඇත්තටම අපි කෝල් එකක් දුන්න පමාවෙන් එන මේ එකක් තියෙනවා. ඒ වගේම වෙලාවකට ඇත්තටම පොඩි දෙයක් වුණත් අපිට වෙලාවට හදිස්සියක් ඉඳලා කියද්දි ඒ කට්ටිය කෝල් එකකින් වෙලාවට හදලා දෙන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඇත්තට මේවා එහෙම උනා වෙලාවක් තියෙනවා. මට අත්දැකීමෙන් ඒක කියන්න පුළුවන්. සර්විස් එක ගැන නම් ඒක කියලා වැඩක් නෑ. හරි මේ ඉන්න සේවකයන් ගැන පුදුම පැහැදිලිතාවයක් තියෙන මන්නම්. හැමෝම මේ ගියපුවම ඒ කෝල් එකකින්ම ඒ වැඩේ කරලා දෙන්න උත්සාහ කරන මේ එකක් තියෙනවා. ඒක ඊටත් වැඩිය වටිනවා අපිට. එනවට වැඩිය අපේ අතින්ම ඒක ඒකට අපිට හදා ගන්නවා කියන්නේ ඊළඟට මතු කාලයකදී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම අලුත් මැෂින් එකක් ගන්න කියන කෙනෙකුට කියන්නේ ඇත්තටම ලංකාවේ හදන ජානක ඉංජිනේර කියන ආයතනයෙන්ම මිලදී ගන්න කියලා මම කියනවා. ඒකට හේතුව තමයි මේකෙන් ලැබෙන ඒ සර්විස් එක. අවුරුද්දක් මැෂින් එකක් බලා ගන්නවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඉතරෝම පටන් ගන්න කෙනෙකුට. ඒ හින්දා මම නම් කියන්නේ අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්. ඒ වෙනකොට මුළු ජානක ඉංජිනේර ආයතනයෙන් ඒක රැක බලා ගන්නවා කියන්නේ ඒක ලොකුම දෙයක්. ඒ හින්දා ඒ වගේමයි මැෂින් එක ගැන කියනවා නම් සවිශක්තිමත් භාවයෙන් වැඩිය අනිත් මැෂින් එක සංසන්දනය කරද්දී මම හොඳට හොයලා බලලා තමයි මේ මැෂින් එක තෝරාගත්තේ. ඒක ඇත්තටම නිවැරදි කියලා දැන් මට හිතෙනවා. මැෂින් එක ගැන 100% ඇත්තටම හොඳයි කියන මතය තමයි මම ඉන්නේ.